ඒත් රතු පාට ගන්න රතු කරන්න ආවේ නෑ. නේද ඉස්සෙල්ලා බොනට් එක ඕපන් කරගෙන දැන් ඉඳන් බලමු. ඉතින් තමයි බොනට් එක ඕපන් කරන්නේ. නම්බරේ කියන සෙට් කරන්න. මේකෙන් බලන්න මම නම්බර් මේකෙන් බලන්න මෙතන එන්නේ මෙතන තමයි චෙසි නම්බර් එක එන්නේ. MDH right MDHF HF නෑ HR නේ HF F එක ප්ලේන් වෙයි MDHF DA double D 0S A1 64 941 engine number එන්නේ මෙතන බලන්න කියන්නේ HRA 0 හරි 125 හරි 407C හරි කොතන තියෙන්නේ ඒක මේ අස්සෙන් බලන්න engine block එකේ මම තේරෙන්නේ නැහැ ඉතින් සයිඩ් එකෙන් බලමු මෙතන මේ සිදුර අස්සෙන් බලන්න තියෙනවා මේ ගිලි ගලින් බලන්න එහෙනම් සයිඩ් එකේ ඉන්නේ හරි මෙතන තමයි රේඩියේටර් කූලන්ට් ටැංක් එක එන්නේ. මෙතන බ්‍රේක් ඔයිල් ටැංක් එක. මෙතනින් තමයි එන්ජින් ඔයිල් ලෙවල් එක චෙක් කරන්නේ. ඔයිල් තියෙනවද? ඔයිල් දාලා තියෙනවා. මෙතනින් තමයි එන්ජින් ඔයිල් টොප් අප් කරන්නේ. මෙතනින් තමයි වයිපර් වොෂර් ටැංක් එක මෙතන එන්නේ. කම්පැනියෙන් මේ ඔක්කොම ලෙවල් කරලා තියෙන්නේ කූලන්ට් මැක්ස් ලෙවල් එකට. බ්‍රේක් ඔයිල් මැක්ස් ලෙවල් එකට, එන්ජින් ඔයිල් මැක්ස් ලෙවල් එකට කම්පැනියෙන් ලෙවල් කරලා තියෙන්නේ. මේක සර්විසස් ගත්තාම පළවෙනි සර්විස් තුන ලේබර් charge එක free. පළවෙනි සර්විස් තුනේ ලේබර් charge එක free. පළවෙනි ෆස්ට් සර්විස් එක කියන්නේ 1000 km, සෙකන්ඩ් සර්විස් එක 5000 km, තර්ඩ් සර්විස් එක 10000 km. 1000 km සර්විස් එකයි 5000 km සර්විස් එකේ වෙන්නේ ඉන්ස්පෙක්ෂන් ටික විතරයි. කූලන්ට් ලෙවල් දිනනවද, බ්‍රේක් ඔයිල් ලෙවල් දිනනවද, එන්ජින් ඔයිල් ලෙවල් දිනනවද කියලා ඉන්ස්පෙක්ෂන් එකක් යනවා. ඊට පස්සේ රනින් පැත්තේ ඉන්ස්පෙක්ෂන් එකක් යනවා. බ්‍රේක් හරියට ඇප්ලයි වෙනවද, හෑන්ඩ් බ්‍රේක් හරියට ඇප්ලයි වෙනවද කියලා. ඉලෙක්ට්‍රොනික පැත්තේ ස්කෑනින් ඉන්ස්පෙක්ෂන් එකක් යනවා. ඒක යන්නේ පළවෙනි ෆස්ට් සර්විස් එකයි සෙකන්ඩ් සර්විස් එකයි. තර්ඩ් සර්විස් එකේ තමයි එන්ජින් ඔයිල් දැන් ඔයිල් ෆිල්ටර් චේන්ජ් වෙන්නේ. ඒකෙදි ඔයිල් වලටයි ඔයිල් ෆිල්ටර් එකට තමයි charge එක යන්නේ. සර්විස් තුනේම ලේබර් charge එක free. පළවෙනි කිලෝමීටර් 1000 යනකම් වාහනේ ස්පීඩ් එක පැයට කිලෝමීටර් 70ට අඩු වෙනුත් එන්ජින් RPM එක 3000ට අඩු වෙනුත් මේන්ටේන් කරගන්නවා. පළවෙනි කිලෝමීටර් 1000 යනකම් විතරයි. වාහනේට අවුරුදු 3ක වොරන්ටි එකකුත් කිලෝමීටර් ලක්ෂයක වොරන්ටි එකකුත් හම්බ වෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් ලක්ෂයක් දුවන්න කලින් අවුරුදු 3ක් වාහනේ යූස් කරොත් වොරන්ටි ඉවර වෙනවා. අවුරුදු 3ක් යූස් කරන්න කලින් කිලෝමීටර් ලක්ෂයක් වාහනේ ඩ්‍රයිව් කරොත් වොරන්ටි ඉවර වෙනවා.
ඒ ටික තමයි ඉස්සර කියන්නේ. අයි බොනට් එක වහනකොටත් මේ මුඩ කියලා අතාරිනවා නේ. ඕකයක් හම්බෙනවා. මෙකනිකල් ජැක් එකක් හම්බෙනවා. වීල් බ්‍රේක් එකක් හම්බෙනවා. එක්ස්ට්‍රා ස්ටියරින් නට් එකක් හම්බෙනවා. අසත් ට්‍රයැන්ගල් එකක් හම්බෙනවා. මේක ස්ටියරින් එක ගත්තන් පස්සේ ස්ටියරින් එකේ රිම් සයිස් එක අඟල් 14 14 ඉනි. මේකට PSI 35ක එයා ප්‍රෙෂර් එකක් ගහන්න ඕන. වාහනේ ඉතුරු රෝද 4 රිම් සයිස් එක අඟල් 16 16 ඉනි. ඒ රෝද 4 එයා ප්‍රෙෂර් එක PSI 36. 36ක එයා ප්‍රෙෂර් එකක් ගහන්න ඕන. ස්ටියරින් එක 25යි රෝද 4ට 36යි. පෙට්‍රල් ගත්තන් පස්සේ කම්පැනි එක රෙකමන්ඩ් කරලා තියෙන ඇන්ග්‍රෝ ඔක්ටේන් පම්ප් කරන්න කියලා පෙට්‍රල්. පළවෙනි කිලෝමීටර් 1000 යනකම් වාහනේ fully ඔෆ් කරලා තමයි පෙට්‍රල් පම්ප් කරන්න ඕනේ. මොකද මේකේ fuel gauge එක ඉන්නේ ඩිජිටල් fuel gauge එක. ඒ හින්දා වාහනේ ඔන්න එකේදී පෙට්‍රල් පම්ප් කරොත් ලෙවල් එක පෙන්වන එකේ පොඩි ඩිලේ එකක් යනවා. ඒක හින්දා වාහනේ පළවෙනි කිලෝමීටර් 1000 යනකම් වාහනේ fully ඔෆ් කරලා තමයි පෙට්‍රල් පම්ප් කරන්නේ. සීට් ගත්තන් පස්සේ ඩ්‍රයිවර්ට පැසෙන්ජර්ටයි සයිඩ් එකෙන් එයා බෑග් ගම්බෙම සීට් එකේ ඒකින්ද මුලි කවර් වෙන සීට් කවර් දාන්න එපා කියලා තමයි කියන්නේ. මොකද මේ පැත්ත කවර් වුණොත් එයා බෑග් වැඩ කරන්නේ නැහැ. සයිඩ් එකෙන් ඕපන් වෙච්ච සීට් කවර් දැම්මට ප්‍රශ්නයක් නැහැ. මුලි කවර් වෙච්ච සීට් කවර් දාන්න හොඳ නැහැ. මෙතන එනවා සීට් එකේ හයිට් කන්ට්‍රෝල් එක. මෙතන ඇන්ගල් කන්ට්‍රෝල් එක. වාහනේ ස්ටාර්ටින් එක ගැන ගත්තොත් බ්‍රේක් එක බාගලා පුෂ් බටන් එක ගන්න තියෙනවා. ඒකට වාහනේ ස්ටාර්ට් වෙනවා. මේ සයිඩ් එක ගත්තන් පස්සේ මෙතන එනවා සයිඩ් මිරර්ස් ලොක් කරන බටන් එක. මේ ස්විච් එකෙන් තියෙන්නේ අපි කැමති සයිඩ් මිරර් එකක් තෝරගෙන මෙතන ජොයිස්ටික් එකෙන් පොසිෂන් එක වෙනස් කරන් තියෙන්නේ. උඩ පහළ දෙපැත්ත. ඩ්‍රයිවර්ට විතරයි ඩ්‍රයිවර්ගේ ෂටර් එකේ ඔටෝ ෆන්ක්ෂන් එකේ ඉන්නේ. ෂටර් එක ක්ලෝස් වෙන්නත් ඕපන් වෙන්නත් එකපාරක් තිබුවන් පස්සේ ෂටර් එක ඇරෙනවා එනවා. ඉතින් ෂටර්ස් තුනම normal ස්විචස් තියෙන්නේ. මේ බටන් එකෙන් තමයි පිටිපස්සේ ෂටර්ස් දෙක ලොක් කරන්නේ. මේ බටන් එක ගිහුවන් පස්සේ මෙතන electric windows lock කියලා වැටෙනවා. ආයෙ ගිහුවන් පස්සේ electric windows unlock කියලා indicate කරනවා. මෙතන ගත්තන් පස්සේ මේකෙන් තමයි අපේ හෙඩ්ලයිට් වල හයිට් කන්ට්‍රෝල් එක ඉන්නේ මෙතන. බිඳුවට සිලෙක්ට් කරපුවන් පස්සේ ගොඩක් දුරින් වදිනවා හෙඩ්ලයිට් එළිය. ආයි තුනට දැම්මන් පස්සේ ළඟින් වදිනවා. 1 2 3 කියලා ස්ටෙප්ස් 3ක් තියෙනවා. මෙතන එනවා ක්‍රූස් කන්ට්‍රෝල් ඔන් ඔෆ් ස්විච් එක. ක්‍රූස් කන්ට්‍රෝල් ඔන් කරපුවන් පස්සේ මෙතන ඉන්ඩිකේට් කරනවා ක්‍රූස් කන්ට්‍රෝල් ඔන් කියලා. ආයි ඔෆ් කරපුවන් පස්සේ ඉන්ඩිකේට් එක නැති වෙනවා. මෙතන එනවා ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ඔන් ඔෆ් ස්විච් එක. කොහොමද? ට්‍රැක්ෂන් කන්ට්‍රෝලර් ඔන් ඔෆ් ස්විච් එක. ට්‍රැක්ෂන් කන්ට්‍රෝලර් කියන්නේ ඔය දැන් මේ දවස්වල පාර ඉස්සනවා කියමු. ඒ වගේම මට පාරක යනකොට වාහනේ ඉස්සන්න බලන්න. වාහනේ ඉස්සලා කැරකෙල යන්නේ නැති වෙන්න තමයි මේ ඔය ට්‍රැක්ෂන් කන්ට්‍රෝලර් කියලා සේෆ්ටි ෆීචර් එක ඉන්නේ. කියන්නේ වාහනේ ස්ටෙබිලිටි එක කන්ට්‍රෝල් කරගන්න. වාහනේ ඉස්සලා යන්නේ නැති වෙන්න කන්ට්‍රෝල් කරන්නේ මේ ඒක ඔන් කරපුවම ඉන්ඩිකේට් කරනවා. ඔව්. ඔන් වුණාන් පස්සේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ඔන් කියලා පෙන්නනවා. ඔෆ් කරපුවම පස්සේ මෙතනත් වෙනවා ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ඔෆ්. පහ පාට සිග්නල් එකක් ඇති. විතරම ඔන්න එකේ ටිකක් අතර ප්‍රශ්නයක් නෑ. ලයිට්ස් ගත්තාන් පස්සේ මෙතන පාකින් මේ ඩීම් එක ඉස්සරහ කරපුවම හෙඩ් එක පස්සට කරපුවම පාස් එක වදිනවා. ආයි ඔටෝ ෆන්ක්ෂන් එක එනවා. අඳුර වැඩිගෙන එනකොට ලයිට්ස් ඔන් වෙන්නත් එළිය වැඩිගෙන එනකොට ලයිට්ස් ඔෆ් වෙන්නත් ඔටෝ ෆන්ක්ෂන් එකකින් පුළුවන්. ෆොග් ලයිට් එක ඔපරේට් වෙන්නේ මෙතන ස්විච් එක ඉස්සරහට එකපාරක් කැරකුවම පස්සේ ෆොග් ලයිට් ඔන් වෙනවා. ආයි ඉස්සරහට ගිරුවම පස්සේ ෆොග් ලයිට් ඔෆ් වෙනවා. සාමාන්‍ය විදිහට සිග්නල් වැඩ කරනවා. මේ පැත්ත ගත්තාන් පස්සේ
රිය වයිපර් බ්ලේඩ්ස් වැඩ කරන මේ ස්විච් එකේ. මේක ඉස්සරහට කරකවුම් පස්සේ රිය එක වැඩ කරනවා. රිය වයිපර් බ්ලේඩ් එක. මේ ආර්ම් එක ඉස්සරහට කරකවුම් පස්සේ වයිපර් වොෂර් එකත් එක්ක රිය වයිපර් බ්ලේඩ්ස් වැඩ කරනවා. පහළට කරපුවාම පස්සේ ෆ්‍රන්ට් එක වැඩ කරනවා. ෆ්‍රන්ට් වයිපර් බ්ලේඩ්ස්. ඊට පස්සේ රැද්දන් පස්සේ වයිපර් වොෂර් එක ඔපරේට් කරනවා. මෙතන තියෙන කන්ට්‍රෝලර්ස් ටික මෙතන මල්ටි ෆන්ක්ෂන් කන්ට්‍රෝලර්ස් ටික අදාළ වෙන්නේ මෙතන ඩිස්ප්ලේ එකේ කන්ට්‍රෝලර් පේන්නත් අරපත් වෙනවා අර සයිඩ් එකේ මෙතන තියෙන වොලියුම් අප් ඩවුන් බටන් එක මෙතනින් channel අපිට රේඩියෝ channel ටික මාරු කරන්න පුළුවන් source button එක තියෙන ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරනකොට දැන් ඒක අවශ්‍ය වෙන්නේ මෙතන sound mute button එක මෙතන call answer button එක මෙතන එනවා display එකේ එනවා camera setup එක front cam එක 360 cam එක අයි පාරක් press කරපුවම පස්සේ front cam එක left side එකේ cam එක මෙතන තියෙන අපේ AC modes ටික AC modes control එක කියන්නේ මෙතන windshield එකටයි legs වලට ඒ ටික ගන්න මෙතන. මෙතන AC on off switch එක. මෙතන pressure on off switch එක. මෙතන AC temperature control එක. මෙතන පිටිපස්සේ windscreen එකේ rear windscreen එකේ defrost එක on වෙනවා. front windshield එකේ එයා එක control වෙනවා. mist එක බැඳෙන එක නැති කරන්නේ ඒකෙන්. මෙතන එනවා AC auto switch එක. ඒකෙදි blow speed එක automatically adjust වෙනවා මේක ඇතුලේ තියෙන climate එකකට එක්ක. අපිට auto switch එක off කරගන්න ඕන නම් blow speed එක ID එක අඩු කරන්න තියෙන. එතකොට auto function එක off වෙනවා. AC auto function එක off වෙනවා. මෙතන තියෙනවා පිටිපස්සේ defroster mode එක on වෙනවා. පිටිපස්සේ windscreen එකේ defroster mode එක on වෙන්නේ මෙතනින්. ආයි off කරන්න තියෙනවා. double signal central lock එක. ambient light එක color එක වෙනස් කරේ මේ switch එක. මේ දොරේ මෙතන එනවා 12 volt output එක. මෙතන USB output එකක් එනවා. මේ පැත්තේ multi function ටිකෙන් control වෙන්නේ මෙතන අපේ digital cluster එකේ modes ටික බලා ගන්න. මම දොර පොඩ්ඩක් වහන්න. නතුල වහන්න. තේන්නේ නැත්නම් ස්වදක් දුන්න. වරක තමයි ඕනේ. එනසේ නැතු. මේ බටන් එකෙන් තමයි ඩිජිටල් ක්ලස්ටර් එකේ මෝඩ්ස් වලට යන්නේ. මේ බටන් එක ප්‍රෙස් කරපුවම පස්සේ fuel economy mode එකට යන්න පුළුවන්. ඒකේ අපේ average liter rate kilometers කොච්චරක් කරලාද කියලා පෙන්නනවා. ඊට පස්සේ ඕකේ බටන් එක පහළට කරපුවම පස්සේ fuel history paragraph එකට යන්න පුළුවන්. ආයි modes බටන් එක ප්‍රෙස් කරපුවම පස්සේ එනවා drive computer A කියලා mode එක. ඒ කියන්නේ trip mode එකම තමයි. අනිත් වාහනේ වල එන trip mode එක මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා තියෙන මෙතන. මේකේ වෙන්න අපි trip එකේ ගියපු ස්පීඩ් එක පෙන්නනවා. trip එකේ ගියපු කිලෝමීටර්ස් ගාන trip එකේ ගිහිලි ඉවර වෙන්න ඊය කාලය පෙන්නනවා. අපිට මේක මේ අගයන් ටික රීසෙට් කරගන්න ඕන නම් ඕකේ බටන් එක ප්‍රෙස් කරලා හෝල්ඩ් කරන් ඉන්න ඕනේ. ඊට පස්සේ රීසෙට් මෙනු එක එනවා. ඕකේ බටන් එක පහට ප්‍රෙස් කරා ඕකේ කරා. ඒක රීසෙට් වෙනවා. drive computer B කියලා ඒ වගේම එකක් තියෙනවා. ඒකත් ඕකේ බටන් එක ඔබන් හිටියා. රීසෙට් කරා. ආයෙ පාරක් ප්‍රෙස් බටන් modes බටන් එක ප්‍රෙස් කරපුවම පස්සේ ටයර් ප්‍රෙෂර් එක එනවා. වාහනේ රෝද හතරෙම ටයර් ප්‍රෙෂර් එක එන්නේ PSI 36ට තමයි සෙට් කරලා තියෙන්නේ. මොකක් හරි ටයර් ප්‍රෙෂර් එක අඩු වුණොත් මෙතන අපිට විෂුවලි ඉන්ඩිකේට් වෙනවා. විෂුවලි බලා ගන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා. ඊට අමතරව අපි normal drive කරන් යනකොටත් මොකක් හරි ටයර් ප්‍රෙෂර් එක අඩු වුණොත් යටින් ඉන්ඩිකේට් කරනවා. මේ මෝඩ් එකටම යන්න ඕනේ. normal ඉන්ඩිකේට් කරනවා. ඊළඟට එනවා සර්විස් ඉන්ටර්වල් එක. කිලෝමීටර් 10000න් හෝ මාස 6න් තමයි එන්ජින් ඔයිල් එක චේන්ජ් කරන්නේ. කිලෝමීටර් 10000 දිව්වෙ නැතත් මාස 6කින් එන්ජින් ඔයිල් එක අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ. මොකද එන්ජින් එකට දැම්මන් පස්සේ අර වායු ගෝලයේ තියෙන වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා
එන්ජින් ඔයිල් එකේ ඇටිටියුඩ් වෙනස් වෙනවා. එතකොට එන්ජින් ඔයිල් එක ස්ලජ් වෙලා ඇතුලේ මේ ඔයිල් පාත් එකෙන් බ්ලොක් වෙලා එන්ජින් එක සීස් වෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම කිලෝමීටර් 10,000 දිවෙනකොට මාස 6න් මාරු කරන්න. ඩිමින් කන්ට්‍රෝල් කියන්නේ මෙතන ඩිජිටල් ක්ලස්ටර් එකේ බ්‍රයිට්නස් අඩු වැඩි කරන මෝඩ් එක. ඒක ඕකේ කරලා ඕකේ බටන් එක උඩට ප්‍රෙස් කරපුවම පස්සේ වැඩි වෙනවා. පහළට ප්‍රෙස් කරපුවම පස්සේ අඩු වෙනවා. මේ තියෙන්නේ අපේ සාමාන්‍ය ක්ලස්ටර් එක. ඒ කියන්නේ වාහනේ එන්ජින් ස්ටාර්ට් කරපුවාම ඉන්නේ මෙන්න මේ ක්ලස්ටර් එකට. සුදු පාටින් පෙන්වන්නේ එන්ජින් RPM එක. පළවෙනි කිලෝමීටර් 10 යනකම් 3000ට අඩුවෙන් තමයි මේන්ටේන් කරගන්නේ. මෙතන එනවා අපේ එන්ජින් හීට් මීටර් එක, මෙතන ෆුවල් ගේජ් එක, මෙතන ස්පීඩෝමීටර් එක, මෙතන ඔඩෝමීටර් එක, මෙතන ගියර් පොසිෂන් එක පෙන්නනවා. ගියර්ස් දානකොට බ්‍රේක් පැඩල් එක පා ගන්න ඕනේ. ගියර්ස් දානකොට ඉස්සෙල්ලා බ්‍රේක් පැඩල් එක පා ගන්න ඕනේ. බ්‍රේක් පැඩල් එක පාගලා මෙතන එනවා shift lock එක. මේ shift lock එක ඔබන්න ඕනේ. ඔබලා තමයි පිටිපස්සට ගන්න. එතකොට රිවර්ස් ගියර් එක ඉන්ඩිකේට් කරනවා. රිවර්ස් කැම් එකත් ඔටෝමැටිකලි ඔපරේට් වෙනවා. 360 එකත් ඔපරේට් වෙනවා. ඊට පස්සේ නියුට්‍රල්, ඩ්‍රයිව්, ලෝ ගියර් එක. ආයි ඉස්සරහට තමයි ගියර්ස් ටික මාරු කරන්නේ. ස්පෝර්ට් මෝඩ් එක ඔන් කරන්නේ මෙතන ස්විච් එක. මේ ස්විච් එක ප්‍රෙස් කරපු ගමන් මෙතන ස්පෝර්ට් මෝඩ් එක ඉන්ඩිකේට් කරනවා. කී එක ගත්තාන් පස්සේ කී එක සෙන්ටර් කන්සෝල් එකේ මැද හරි ස්පාක් විතර තමයි තියා ගන්න ඕනේ. අමතක වෙලා හරි පිටිපස්සේ ලිකිය හරි වැටුනොත් වාහනේ ලොක් වෙනවා. ඒකින්ද මතක ඇතුව සාක්කුවේ හරි නැත්නම් මෙතන මැදක් හරි තමයි තියා ගන්න ඕනේ. සෙන්ටර් මිරර් එක ගත්තාන් පස්සේ සෙන්ටර් මිරර් එකේ ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් වෙන දෙයක් තියෙනවා, ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් තියෙනවා. දැන් පිටිපස්සේ වාහනයකින් හෙඩ්ලයිට් ගහන් ආවොත් ඒ හෙඩ්ලයිට් එළිය අපේ ඇස්ෆල්ට් එන්නේ මෙතනින් ඩිම් වෙලා තමයි අපේ ඇස්ෆල්ට් එන්නේ. ඒක තමයි මේකේ තියෙන ස්පෙෂල් ෆන්ක්ෂන්. ඒක ඔටෝමැටිකලි ඩිම් කරනවා. කැබි හෝල් එක ගත්තාන් පස්සේ ඕනර්ස් මැනුවල් එක හම්බ වෙනවා. වාහනේ දැනගන්න තව දේවල් ඕන නම් මේකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙඩිකල් ෆස්ට් ඒජ් කිට් එකක් හම්බ වෙනවා. ඇතුලේ AC වෙන්ට් එකක් හම්බ වෙනවා. මෙතන බ්ලෝ ස්පීඩ් එක වැඩි කරනකොට ඇතුලේ AC එක වැඩි වෙනවා. ඒ ඇතුලේ එන AC වෙන්ට් එකෙත් කන්ට්‍රෝල් එකක් එනවා. ටූල් බොක්ස් කියන්නේ ඕකට. ඊට අමතරව පිටිපස්සේ AC වෙන්ට් එකක් වෙනවා පිටිපස්සේ පැසෙන්ජර්ස්. ඊයේගේ රිමෝට් ස්ටාර්ටින් එක මම පෙන්නන්න මේ විදිහට. ඉස්සරහා ලයිට් එක හැමදේම ඔන් කරලා ඔව් ඩේලයිට් එක always on. රිමෝට් ස්ටාර්ටින් එක කරන්නේ වාහනේ දෙපාරක් ලොක් කරන්න ඕනේ. ලොක් බටන් එක දෙපාරක් ප්‍රෙස් කරලා රීස්ටාර්ට් බටන් එක හෝල්ඩ් කරන්න. හෝල්ඩ් කරන් ඉඳලා අතාරින්න ඕනේ. එතකොට වාහනේ ස්ටාර්ට්. වාහනේ ලොක් එකේ තියෙන්නේ. ආයි අන්ලොක් කරනකොට එන්ජින් එක ඔෆ් වෙනවා. ලොක් ස්ටාර්ට් එකේ තිබිලා අන්ලොක් කරගෙන එහෙමම යන්න බෑ. කොහොම අන්ලොක් කරනකොට එන්ජින් එක ඔෆ් වෙනවා. දෙපාරක් ලොක් බටන් ගෙවුවා. රීස්ටාර්ට් බටන් එක හෝල්ඩ් කරන්. එතකොට ඩබල් සිග්නල් පත් වෙනවා. ස්ටාර්ට් වෙනවා. ඒක තමයි කියන්නේ.